හොඳයි තමයි ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. ඔන්න අද මැජික් පෙන්වන්න තමයි ඇවිල්ලා ඉන්නේ. මොකද මම මෙහෙම කිව්වේ. ගොඩක් අය කියනවා අපි ට්‍රේඩ් කරන්නේ ඩෙමෝ account වලින් කියලා forex trade කරන්නේ. බහුතරයක් දෙනා අර මම කියන්නේ සමහර කීප දෙනෙක් ඉන්නවනේ. එහෙනම් අද අපි ඔයාලට real account proof පෙන්වන්නම් අපි ට්‍රේඩ් කරන account වල. මොකද ලංකාවේ මිනිස්සුන්ට ඔච්චර කිව්වත් වැඩක් නැහැ. ගොඩක් දෙනා කරන්නේ තව කෙනෙක්ට ඇඟිල්ල දික් කරන එක හෝ මඩ ගහන එක. එයා account එකේ real account එකක්ද demo එකක්ද ඒ කාරණා පිළිබඳව. අපි බලමු වීඩියෝ එකට ගිහිල්ලා මුලින් මතක් කරන channel එකේ පිරිසක් ඉන්නවා. ඒ අය වෙනුවෙන් තමයි අපි හැමදාම ඔයාලට focus වීඩියෝ එකක් ඉදිරියට ගියන්නේ. මේ field එකට කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට එන්න පුළුවන් අපි channel එකේ ඔයාලට අවශ්‍ය හැම දෙයක්ම සිරිසියක් free කියලා දීලා තිනවා. මේ playlist එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් A to Z strategy එක හැමදේම මේ forex trading කියන දේ ගැන කියලා දී කිසිම course එකක් අපි ඔයාලට promote කරන්නේ නැහැ කරන්නේ නැහැ. අපි ඔයාලට signal හෝ ඒ කිසි දෙයක් දෙන්නේ නැහැ. තනියම කැමති කෙනෙක්ට ඉගෙනගෙන මේ අවශ්‍ය දැනුම දීලා තියෙනවා. ඔයාලට මේ ෆීල්ඩ් එකට කැමති කෙනෙක්ට එන්ටර් වෙන්න පුළුවන්. මෙන්න මේ SMC කියන ප්ලේලිස්ට් එක තුර අපි ඔයාලට අවශ්‍ය හැම දැනුමක්ම දීලා දෙනවා සීරියස්යක්. රයිට්. ඔය අතර තව පිරිසක් ඉන්නවා ඉතින් එක එක කතා කියනවා. ඔයාලා දකින්න නැති මෙන්න මේ අපේ group එකක් මේ තියෙන්නේ. මේ සමූහය තුල අපි ඔයාලට අප්ඩේට්ස් දෙනවා. ඒ වගේම අපි කලින් ඔයාලට සපෝට් එක දුන්නා. ඒ දේවල් කරන්න හම්බෙන්නේ නැහැ මේ ඇතැම් අය කියන දේවල් එක. මොකද මේ ට්‍රේඩින් කියන දේ මයින්ඩ් ගේම් එකක්. අපි දැනට ඔයාලට උදෑසන ටයිම් එක තුල අපි ෆන්ඩමෙන්ටල් අප්ඩේට් එක දෙනවා. ඒ වගේම ඔයාලට ෆෝකස් වීඩියෝ එක දෙනවා. ඒ දේ අපි දිගටම කරනවා අපිත් එක්ක ඉන්න හොඳ පිරිසක් ඉන්න හින්දා. රයිට්. අර පුද්ගලයන්ට අමතරව මේ දෙන්නේ අපි ඔයාලට දාපු මැසේජ් එක මේ මෙව්වටත් කියලා තිබ්බා මේ ඩෙමෝ account කියලා. ඇතැම් අය මේ අපි රියල් account වලින් දාපු proof වලට. හරිද? අන්න ඒ කාරණා හින්දා තමයි අද මම මේ විදිහට වීඩියෝ එකක් අරගෙන ඉන්නේ. මේනේ මම මගේ forex account එක හරිද? මම ඔයාලට දැන් history එක පෙන්නන්නම්. මේ දිනේ දවසක් තුල අපි ට්‍රේඩ් කරපු ට්‍රේඩ් වල ප්‍රොෆිට් ටිකක් තියෙනවා 50ක් මෙතන තියෙනවා. මම මෙතන ෆිල්ටර් දාගෙන ඉන්නේ ඩේ. හරිද? මම මේක කරන්නේ 11 වෙනි මාසේ 6 වෙනිදා. හරි මුලින්ම පෙන්නලින්නම්කෝ මේක රියල් account ඩෙමෝ account ද කියන කාරණේ. ඕකේ. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් අවශ්‍ය දේ මම පෙන්නන MT5 රියල් කියලා මෙතන තියෙනවා. ඒක විතරයි මම හිතන්නේ උඹලට බලා ගන්න ඕන. එහා දෙයක් අවශ්‍ය නැහැනේ. ඒ අවශ්‍ය දේ ඔන්න පෙන්නුවා. මම මේ කියන්නේ අර හරක් වගේ ඉන්න සෙට් එකට. අර මේ දින්නේ අපේ ඩේලි ප්‍රොෆිට් එකක් මෙතන තියෙන මම මේක ඔයාලට ෆිල්ටර් කරලා තියෙන මෙතන 2025 11 වෙනි මාසේ 6 වෙනිදා. ඒ කියන්නේ බ්‍රහස්පතින්දා දවස. රයිට් මේ කියවන සතියේ. හරිද? ඒ ප්‍රොෆිට් එකක් තමයි මම ඔයාලට මෙතන පෙන්වන්නේ මුලින්ම. මොකද අර ඩෙමෝ account කිය දඟලන අයට. හරිද? මේ තියෙන්නේ real account real money වයිපුවා. මම මේක last week එකට දාන්න. මේ දෙන්නේ ගෙවුණු දවස් 4 තුල. මේ ගෙවෙන සතියේම තමයි last week එකේ මම පෙන්වන්නේ. ඒ ආශ්‍රේ ගෙවුණු දවස් 4ක් වගේ ඇතුළත මම මෙතන ඩොලර් 203ක ප්‍රමාණයක් earn කරලා තියෙනවා. ඒ කියන්නේ 60000කට ආසන්න ප්‍රමාණයක්. හරිද? මේකටත් ඉතින් ඩෙමෝ කියනවා නම් අර පුද්ගලයෝ මට එහා දෙයක් නැහැ කියන්න මේට එහා දෙයක් පෙන්වන්නත් නැහැ. මේවා බලාපොරොත්තු වෙන්න එපා මගෙන් ආයේ මේ වගේ වීඩියෝස් මම මෙතන විත්ඩ්‍රෝ කරලා තිනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මම සතියකට සාමාන්‍යයෙන් මට අවශ්‍ය දෙයක් තිබ්බොත් මම විත්ඩ්‍රෝ කරනවා. මම ලාස්ට් මන්ත් එකට දාන්නම් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මම 162ක ප්‍රොෆිට් එකක් තියෙනවා මගේ විත්ඩ්‍රෝ 100 දෙකක් ගහලා තියෙනවා. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ට්‍රේඩ් කරපු හිස්ටරි එක. හරිද? ලොස් වෙන තැන් තියෙනවා, වින් වෙන තැන් තියෙනවා. ඒක පාර්ට් ඔෆ් දි ගේම් අපි ඔයාලට කියලා දෙලා තියෙනවා. මම මේ දේ කියන්නේ අපි ඇෆිලියේට් හෝ IB ප්‍රෝග්‍රෑම් එක මත ට්‍රේඩ් කරන අය නෙවෙයි. ඒ දේ අපි ඔයාලට කියලා තිබ්බා. මම හැම දෙයක්ම දැනට අතහැරලා තියෙනවා. ඔයාලා දකින්න නැති ඇති. channel එකෙත් ඔයාලට දාන්නේ වීඩියෝ එක දාන්නෙත් ඔය කීප දෙනෙක් උනන්දුවෙන් වැඩ කරන අය ඉන්නේ හින්දා. හරිද? මෙච්චර අවුරුදු 4-5ක් ට්‍රේඩින් කරලා forex trade කරන real forex trade කරන කෙනෙක්ට නම් ඔය IB පස්සේ දුවන්නවත් එක එක තැන් වලට ගිහිල්ලා කෝස් කර කර දුවන්නවත් වීඩියෝ කැලේ කාර් වලින් ඇවිල්ලා ඔය දේවල් කරනවත් අවශ්‍ය නැහැ. හරිද? ලොස් වෙන තැන් තියෙනවා මේ ලොස් වෙච්ච ඒව දෙකම තියෙනවා. IB වලින් හෝ සිග්නල් මත ගහන සෙට් එක තමයි ඔය දඟලන්නේ හෝ අපි පාඩුවේ වැඩක් කරන අපිටත් වැඩක් කරගන්න දෙන්නේ. ඒ හින්දා තමයි මම පාඩුවේ පැත්තකට වෙලා මගේ පාඩුවේ වැඩ කරගෙන ඉන්නේ. මොකද මම ට්‍රේඩින් වලින් සල්ලි හොයනවා. හරිද? ඒ කාරණාව නෑ කියන්න බෑ කාටවත්. මේ තමයි ඒවට සාක්ෂි. මට අවශ්‍ය නම් මේ සියලුම ගෲප් ටික ක්ලෝස් කරලා දාලා YouTube channel එකත් ක්ලෝස් කරලා දාලා මගේ පාඩුවේ ට්‍රේඩින් කරගෙන ඉන්න පුළුවන්. හරිද? මේ මෙව්වත් ඉතින් ඔයාලා බොරු කියනවා නම් එහා දෙයක් මට ආයේ පෙන්වන්න දෙයක් නැහැ. සතිය තුල. හරිද? මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් සාක්ෂියක තියෙනවා. රයිට්? මේ දේවල් අපි ඔයාලට කියන්නේ අර උනන්දුවක් තියෙන කෙනා තව කෙනෙක්ගේ දේ හොය යන්නේ නැහැ. එයා දැනුම හොයාගෙන ගිහිල්ලා මේ ගෲප් එක ඇතුලේ ඉන්න යම්කිසි පිරිසක් උනන්දුවෙන් වැඩ කරන ඒ සෙට් එකේ තමයි මම ගෲප් එක
ඕපන් කරලා තියෙන්නේ. නැත්නම් මට මේක ක්ලෝස් කරලා දාන්න පුළුවන් මේක කරනකොට. මොකද මට මේ කිසි දෙයක් අවශ්‍ය නැහැ. මට IB වලින් රෙෆරල් කරපු ඒ ලින්ක් වලින් රෙජිස්ටර් වෙච්ච අය ඉන්නවා. එයාලගෙන් ලොකු ගාණක් මට හම්බෙන්නේ නැහැ. මොකද මම ඔය මේ එක බ්‍රෝකර් කම්පැනි පස්සේ මට අනන්ත කතා කරලා තියෙනවා. මම එයාලටම කියලා තියෙනවා මම ජෙනුවින් ෆොරෙක්ස් ට්‍රේඩ් කරන ෆොරෙක්ස් ට්‍රේඩර් කෙනෙක්. මම කැමති නෑ කියලා ඔය පර්සනලි ඔයාලගේ තියෙන ඉවෙන්ට් ගානම් මනන් වලට සම්බන්ධ වෙන්න. මොකද මම පර්සනලි මම දන්නවා මම earn කරනවා මම රෙෆරල් මත IB මත ඩිපෙන්ඩ් වෙන කෙනෙක් නෙවෙයි කියලා තව කෙනෙක් මත. right මේ ඔයාලට අවශ්‍ය දේවල් අපි දීලා තියෙනවා. මොකද මම යම්කිසි කාලෙක ඔයාලව මේ ෆීල්ඩ් එකට ඇදලා තියෙනවානේ. ඒ ඇදපු මිනිස්සුන්ට අපෙන් යම්කිසි සාධාරණයක් වෙන්න ඕනේ. ඒ හින්දා තමයි මම ඔයාලට ඩේලි ෆෝකස් වීඩියෝ එකක් කොහොම හරි උදේ පාන්දර නැගිටලා ඒ දේ හරි ලබා දෙන්නේ ෆන්ඩමෙන්ටල් එක. right යම්කිසි පිරිසක් ඉන්න හින්දා උනන්දුවෙන් වැඩ කරන. හරිද? මේ දේවල් ඉතින් බොරු කියනවා නම් මට ආයේ ඔයාලට පෙන්වන්න දෙයක් නැහැ. මම සමහර අය හිතන ඇති මම ගෲප් එකෙන් එක්සිට් වෙලා ඉන්නේ මූට කිසි දෙයක් බෑ මූ නිකන් වීඩියෝ දාන එක විතරයි කියලා. මට ප්‍රශ්නේ තමයි වැඩක් කරන්න බෑ මිනිස්සු එක්ක. හරිද? right ඒ හින්දා තමයි පාඩුවේ පැත්තකට වෙලා ඉන්නේ. ඒ ගෲප් ටිකත් මම ක්ලෝස් කරලා දාන්න පුළුවන් මට ඕන වෙලාවක මගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න පුළුවන්. මම කියන්නේ නැවත තව කෙනෙක්ගේ පස්සේ ගිහිල්ලා යන්නේ මොකද්ද කරන්නේ අර රියල්ද ගහන්නේ ඩෙමෝද ගහන්නේ අරු මොකද්ද කරන්නේ කියලා ඒ පස්සේ දුකන්න එපා. ඔයාලා බලන්න මේ කියලා දීපු දේවල් ඉගෙනගෙන කොහොම හරි සාර්ථක වෙන්න. හරිද? මම මෙතන කීප දෙනෙක් ඉන්න උනන්දුවෙන් වැඩ කරන මම කියන්නේ මේ ගෲප් එක ඇතුලේ සෙට් එකක් ඉන්නවා. අනම්මනම් ඒ කියන්නේ අර පටු අරමුණු තියාගෙන සෙට් එකකුත් ඉන්නවා. ඒ අය අපිට අහුනොත් ඉතින් අපි කෙලින්ම එළියට දානවා. කමෙන්ට් වලට උනත් අනෙක් කාරණේ කමෙන්ට් දානවා. උන්න ගමන් සමහර අය අනවශ්‍ය කමෙන්ට් මම ආගියු කරන්න යන්නේ නැහැ. එකක් දෙක මම කියනවා. තේරුම් ගන්න බැරි නම් ඌට මම කෙලින්ම අයින් කරලා දානවා. ගෲප් එකෙන්ම හෝ නැත්තම් මගේ channel එකෙන්ම අයින් කරලා දානවා යාව. හරි මට ආගියු කරන්න අවශ්‍ය නැහැ. මම උඹලව දැකලවත් නැහැ. ඔය මාත් එක්ක පැටලෙන්නේ නැහැ. උපන් ජීවිතේකට. කොහොමයි ලංකාවේ කුල්ලෙක් කිල්ලෙක් මිනිහෙක්නේ. මම කියන්නේ සාර්ථක වෙන්න බලාපල්ලා එච්චරයි. right මට ඕන වෙලාවක මේ ගෲප් ක්ලෝස් කරලා දාන්න මගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න පුළුවන්. හරි. ඔක තමයි මට පෙන්වන්න අවශ්‍ය උනේ. මොකද ඩෙමෝ ගහනවා කියලා ගොඩක් අය කියලා තිබ්බා. අපි මේ ගෲප් වල දැන් chat කරන්නේ නැත්තෙත් අපි අප්ඩේට් දෙන්නේ නැත්තෙත් අපි කිසි දෙයක් නොදන්න කමට වෙන්නේ නැති කියලා මූ හැංගිලා ඉන්නවා කියලා එහෙම හිතනවනේ සිට. ඒ හින්දා අපේ පාඩුවේ පැත්තට වෙලා ඉන්නේ මිනිස්සුත් එක්ක ලංකාවේ වැඩ කරන්න බැරි නිසා. ඕකේ. මම මේ බහුතරයකට කිව්වේ ගොඩක් අය හොඳ සෙට් එකක් ඉන්නවා 14ක් තමයි මේ වගේ වැඩ කරන්නේ. බහුතරයකට මම කියන්නේ පුළුවන් නම් ඉගෙනගෙන ගොඩ යන්න බලන්න අපි ඉදිරියේදීත් ඔයාලට සපෝට් එක දෙනවා. ඕකේ. මේ සමූහවලට එකතු වෙලා ඉන්න කැමති අය ඉගෙන ගන්න කැමති අය ගෲප් වලින් එක්සිට් වෙන්න ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙනම් හැමෝම පරිස්සම් ට්‍රේඩ් කරන්න හැමෝටම ජය වේවා.